දෙදස් විසිප IPL ක්‍රිකට් තරංගාවලේ තුන්ගනි තරගේ පැත්තෙන්නේ චෙන්නයි සුපර් කිංස් කණ්ඩායම හා මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම අතරයි. IPL ඉතිහාසයේ වඩාත් ජනප්‍රියම අවධානය දිනාගත් තරගය ලෙස හඳුන්වන්නේ චෙන්නයි සුපර් කිංස් කණ්ඩායම හා මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම අතර තරගයයි. චෙන්නයි සුපර් කිංස් කණ්ඩායම රුතුරාජ් ගේක්වාඩ් විසින් මෙහෙයවන අතර මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම හරිරික් පාන්ඩ්‍ය විසින් මෙහෙයවනවා. IPL වල එල් ක්ලාසිකෝ ලෙස හඳුන්වන චෙන්නයි කණ්ඩායම හා මුම්බයි කණ්ඩායම අතර තරගයේ එකම ශ්‍රී ලාංකික නියෝජනය වන්නේ මතීෂ බතිරණයි. චෙන්නයි සුපර් කිංස් කණ්ඩායම ඔහු මිලට ගන්නේ ඉන්දියන් කෝටි 13කට. ඒ ශ්‍රී ලංකා මුදලින් ගත්තට ආසන්න වශයෙන් කෝටි 45ක් වෙනවා. මෙතෙක් IPL ඉතිහාසයේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකුට ලැබුණු ඉහළම ලාංසුව වන්නේ එයයි. චෙන්නයි MA චිදම්බරම් පිටේ පැවැත්වෙන තරගයට මතීෂ බතිරණ ක්‍රීඩා කිරීමේ අවස්ථාව බොහෝ සෙයින් පවතිනවා. මොකද චෙන්නයි කණ්ඩායම සතු මෙවර ප්‍රබල වේගබන්ධයන් නොමැති හේතුවෙන් මෙවර තරඟාවලිය පුරාවටම චෙන්නයි සුපර් කිංස් කණ්ඩායම ප්‍රධාන වේගබන්ධයන් බවට පත්වීමට මතීෂ බතිරණට හැකියාව පවතිනවා. නමුත් අද තරගයේ පවතින චිදම්බරම් ක්‍රීඩාංගණයේ දගබන්ධයන්ට හිතකර එකක් වීම නිසා මතීෂ බතිරණ අද තරගයේ ක්‍රීඩා නොකිරීමේ පොඩි සම්භාවිතාවයක් පවතිනවා. ඒ රවින්ද්‍ර ජඩේජා, රවිචන්ද්‍ර අශ්වින් වැනි දගබන්ධයන් මෙවර චෙන්නයි කණ්ඩායම සතු වීම හේතුවෙන් ඒ කෙසේ වෙතත් මහින්ද්‍ර සිංහ ධෝනි නම් මතීෂ බතිරණව සෑම තරගයකටම යොදා ගැනීමට අදහස් කරන බවයි ආරංචි මාර්ගවලින් සඳහන් වෙන්නේ.